පුංචි නෝනා ඔයා කොහොමද ඇතුළට ආවේ? පඩි පෙලේ කොහෙන්ද ඔයාට බයික් එකක් හම්බුනේ? ඔයාට තුවාල වෙන්නත් තිබුණා. ගරාජ් එකෙන් හොරකම් කළා. ඔයාට පැනලා යන්න ඕන වෙයි කියලා මං හිතුවා. හොඳයි. දැන් යමුද? ජේඩ් මෙතන ඉන්න හැමෝම මගේ යාළුවෝ. ඔයාගේ යාළුවෝ නම් ඔයාට ගහලා ඔයාට සිහියක් නැති කරලා රහස් තැනකට අරගෙන යනවද? ඔව්. ඇමරිකාව ෂෝක් රටක් නේ. අපේ ආරක්ෂක වලලු බින්දලා පොඩි ළමෙක් ඇතුළුනේ කොහමද? මම ළමෙක් නෙමෙයි. ජැකීගේ නෑදෑයෙක්. මම එහෙම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. මමත් එහෙමයි. ජේඩ්. හරි මට කියන්න මං නිර්භීතයි නේද? ඔව්. ඒත් අභියෝගය කොච්චර ලොකු එකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. නුවණක් නැති නිර්භීතකම මෝඩකමක් වෙනවා. තේරුණාද ඔයාට? මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න බැහැනේ. හෙලෝ. ජැකී මාමේ. ඔයා කොහෙද? කියන්න විදියක් නෑ. තව දෙයක් තියෙනවා. ඔයා ජේඩ්ව දැක්කද? ඔව් එයා මාත් එක්ක ඉන්නේ. හොඳයි. මං හිතුවා දෙන යාළුවෙයි කියලා. තව දෙයක් තියෙනවා. මං පලිය ගැන පොඩි පරීක්ෂණයක් කළා. ජැකී දන්නවද ඒකේ ලියලා තිබේ පැරණි මන්ත්‍රයක්. ඉතා බලගත් මන්ත්‍රයක්. බලගත් මන්ත්‍රයක්? විචාවක්. ඉතා බලගත්. ඒත් පලිය වැදගත් නෑ. අනේ මාමේ පලිය ගොඩක් වැදගත් දෙයක්. අද ආපු හැමෝටම ඒ පලිය ගොඩක් ඕමනා වුණා. නෑ ඒක වැදගත් නැති එකක්. පලියකෝ. මාමේ? 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 දැනටනම් මාම හොඳින් ඉන්නවා චෑන්. හැබැයි පලිහ නොලැබුණොත් විශ්වාස තබන්න එපා. ඔව් මට ඒක තේරෙනවා. මං අරන් එන්නම්. ඒ ගැන කිසි කෙනෙක්ට කියන්න එපා. උදව්වක් ඕනේ. කරන්න පුළුවන්ද? මෙයා පොඩ්ඩක් බලාගන්න. ජැකි ඔයා කොහෙද? අනේ ඒක මගෙන් අහන්න එපා. හොඳයි චූටි පැටියෝ. මාම කොහෙද පලිය හංගන්න නැත්තේ? හයි. ඔයා කොහොමද? ඔයා කිව්වා වගේ මම බුද්ධිමත් වැඩ කරන කෙනෙක් තමයි. ස්තුතියි. දැන් ඔයා කාමරයට යන්නකෝ පැටියෝ. මාම ඉන්නේ මෙතනද? ඔයාට කියන දේ තේරෙන්නේ නැද්ද? නෑ ඒක තේරෙනවා. එහෙනම් මොකටද කාමරයට යන්න කිව්වහම ආපහු මෙතෙන්ට ආවේ? මෙතනම ඉන්න. නැත්තම් මං ආපහු ඔයාව හොංකොං වලට යවනවා. හරිද? හොඳයි සර්. මං එහෙම කිව්වද?